දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13759කදී හෙට දිනේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනවා. ඉතින් මේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන ආකාරය කොයි වගේද? මැතිවරණ කටයුතු සිද්ධ වෙන්නේ කොයි විදියටද? ඒ වගේම මැතිවරණය සඳහා පූර්ව සූදානම කොයි වගේද? වගේම ඔබ ඡන්දය භාවිතා කිරීමේදී හරි විදියට කොහොමද මේ පළාත් පාලක අපේක්ෂකයන් ආයතන වලට පත් කිරීමේදී ඔබ ඡන්දය භාවිතා කරන්නේ කොහොමද? ඡන්ද පත්‍රිකාවේ ඒ වගේම ඔබට හිමිකම් කියන නිවාඩුව ඔබ නිල වශයෙන් ලබා ගන්නේ කොහොමද? මේ පිළිබඳව තමයි අපි අද අලුත් දිනක් වැඩසටහන කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළාත් පාලන මැතිවරණය පිළිබඳ සියලුම තොරතුරු අපි ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙන. ඒ සඳහා අපිත් සමග සාකච්ඡාවට සම්බන්ධ වෙනවා මැතිවරණ කමිෂන් සභාවේ පර්යේෂණ හා ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ චන්නසීද සිල්වා මහතා. ඔබතුමා ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන්. අධ්‍යක්ෂතුමනි, අපි මුලින්ම මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳ පූර්ව හැඳින්වීමක් ලබා දෙමින්ම සාකච්ඡාව ආරම්භ කරමු. ඔව්, බොහොම ස්තුතියි මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මේ දැනුවත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට. මෙම ඡන්ද විමසීම සඳහා, ඒ කියන්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපි නාම යෝජනා බාර ගැනීමේ දැන්වීම නිකුත් කරේ මාර්තු මාසයේ 3 වෙනිදා. ඒ වගේම නාම යෝජනා ආරම්භ කරා අපි 3 වෙනි මාසයේ 17 වෙනිදා ඉඳලා 20 වෙනිදා මධ්‍යම 12 වෙනකම්. ඒ අනුව අපි නාම යෝජනා කාල සීමා අවසන් වීමෙන් පසුව මැතිවරණ කොට්ටාස 4877ක, ඒ කියන්නේ අපි මේක වෝඩ් එක කියලා කියනවා. මේ මැතිවරණ කොට්ටාස 4877 සඳහා අපේක්ෂක මේ නියෝජිතයන් තෝරා ගැනීමට අදාළ නාම යෝජනා බාර ගැනීම අවසන් කළා. ඒ අනුව මෙම ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන්, ඒ කියන්නේ දේශපාලන පක්ෂ විසින් දේශපාලන පක්ෂ 49ක් නාම යෝජනා ඉදිරිපත් කරා. ඒ වගේම ස්වාධීන කණ්ඩායම් 257ක් නාම යෝජනා ඉදිරිපත් කරා. ඒ අනුව සම්පූර්ණ අපේක්ෂක සංඛ්‍යාව 75589ක් වෙනවා. මේ 75589ක් වන අපේක්ෂකයින් අතරින් අපට ගැසට් පත්‍රය අනුව තෝරා ගන්නට නියමිත වෙලා තියෙන්නේ 8287යි. මේ සංඛ්‍යාව අර ඡන්ද විමසීම් ප්‍රතිඵල සකස් කිරීමත් අර ඕහෙන් කියලා කියන එල්ලේ නාසනත් එක්ක ස්වල්පයක් වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් 8287ක් වෙනුවෙන් 75589ක පිරිසක් මෙම ඡන්ද විමසීම සඳහා තරග කරනවා. ඒ වගේම මෙම ඡන්ද විමසීමට අපි භාවිතා කරන්නේ 2024 ඒකාබද්ධ ඡන්ද හිමි නාම ලේඛනය 2024 සහතික කරලා අවසන් කරපු ඒ ඡන්ද හිමි නාම ලේඛනය අනුව 1,71,56,338ක් ඡන්ද හිමියන් ඡන්ද දාන්න බලාපොරොත්තු වෙලා තියෙනවා.